යුතුයි. මොකද සරස්ස මේක විනෝද වෙන්න කරන දෙයක් නෙමෙයි. ඇත්තටම මේක පූජා. මේ පූජා ඇතුලේ අපි දකිනවා දැන් පිරිනම පොළගෙඩියකින් ප්‍රහාරය එල්ල කරපු පොළගෙඩිය බිඳුණා. ඒ නිසා දැන් ඊළඟ පිළිකයි අවස්ථාව උදා වෙලා තිබෙනවා. එක පැත්තකින් මේක පොඩි ක්‍රීඩාමය ගතියක් තිබෙනවා. නමුත් ඊට වඩා හරි පරිස්සමෙන් සකසුරු වලින් කළ යුතු ක්‍රීඩාවක්. ඒ පොළගෙඩිය බිඳෙන ක්‍රමවේදයට මම දැන් බලපානවා ඒ ජයග්‍රහණය හරි ඒ පිරිනැමීම සම්බන්ධව. යටිපිල මුළු පොළගෙඩියක් අරගෙන දිවෙන්නේ ඒක විශේෂ ඒක අපි දැක්කා මේ අවස්ථාවේදී ඉදුපිලට අවස්ථාවක් අවදානම් සාගත ක්‍රීඩා ඔව් ටික අවදානම් වගේම හරි මේ ආදරණීය බවකුත් තියෙනවා. මොකද මේ බොහොම සිනාමුසු වුණේ Tamanta මේක අපේ අර ජයග්‍රහණයක්ම නෙමෙයිනේ. බොහොම භක්තියෙන් කරනින්ද දෙපැත්ත පොඩ්ඩක් hina වෙලා කරන පූජාවක් හැටියට සදා ක්‍රමව තරගයක් වුණාම දිනන්නමනේ try එක. දැන් මේ තම මේ මොහොතේදී උඩුපිල යටිපිල කියලා බෙදුනට ඇත්තටම මේ අවස්ථාවට විතරයි මේ බෙදීම අපි දකිනවා. මේ පිළිවෙල ඒ සම්බන්ධව විශේෂඥ දැනුමක් කියලා පිළිසෙකුත් ඉන්න බව පේනවා. ඒක පිරිනමන ආකාරය, පහර දෙන ආකාරය හරියටම දැන් අපි වර්තමානයේ නම් මල්ලි දැන් අපි හුඟක් වෙලාවට ක්‍රිකට්, ටෙනිස් වගේ ක්‍රීඩාවල, වොලිබෝල් වගේ ක්‍රීඩාවල විශේෂ තාක්ෂණික ශිල්ප ක්‍රම උගන්වනවානේ. මේ ක්‍රීඩාවට එහෙම උගන්වන්න ඉන්නවනම් මේ කිරිස තමයි. මේක ඔබ අදින් කිව්වා වගේ දරුවන්ට දෙමෝපියන්ට ඉතාම අනර්ග අවස්ථාවක් මේ ඔය ඇත්තටම සරසර මේක අපේ ජාතික උරුමයක් විදිහට යන එකක් අපි නැවත මේ අවස්ථාවේදී මතු කිරීමක් වෙනවා. අතන විද්‍යාලපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. ඔව් මම මේ විතක හඳුන්වන්නේ ජනස්ෘත වේදිකයට සුපිරු වේදය ගන්නවා. මෙරණේ සිරිත් විරිත් සම්ප්‍රදායන් එක්කම ජීවත් වෙන චරිතයක් හැටියට කේල් ජයරත්න මැතිතුමාගේ මේ වැඩසටහන ඇතුලේ අද දිනේ පවත්වන මේ පූජා මම කරන්නේ බොහොම වටිනා කියන එකක්. මොකද අපේ සම්ප්‍රදාය ගිලිහෙන්නේ නැතුව අපි නොම නැන දෙලෙන් යුතු පුතුමනේ හදන්නට ඕනේ. මම ඒක කලින්ත් අපේ ජයරත්න මහතාට යෝජනා කළා. වයින් ළමයි යන්නේ ඉතලට. මේ විදිහට කියාගෙන නැතුව මේ දුවදරුවන්ට අන්තයක් නැතිව ප්‍රතියක් නැතිව ඉදක්වන්න මම හිතනවා මේ සම්බන්ධව දැන් එතුමාගේ රාජකාරී ජීවිතයේ ටිකක් අවසන් භාගයේ විශ්‍රාම ගන්න අවසන් කාලේ විශ්‍රාම ගත්තයන් පස්සේ හැදී එතුමන් පොළඹවමු අපි එකතු වෙලා මේ සියලු චාරිත්‍ර ග්‍රන්ථයක් හැටියට ඉදක්වමින් ඉදිරි පරම්පරාවට මේ පිළිබඳ දැනුවත් කරන්න එතුමාගේ ඥාණය බෙදා හදා ගන්න අපිට එකතු වෙන්න කියලා. අතරම බොහොම වටිනා යෝජනාවක් සරවා කරේ. ඒ තමයි මේවා අපේ ගිලිහෙනවා මේ පරපුර දැක්කම අපි බොහොම නදීය පසු කර සිටින අපේ ආදරණීය අප්පච්චිලා වැඩිහිටියන් හැටියට අපි දකින්නේ මේ පුංචි දුවදරුවන්ට මෙවන් පිරිසකින් ගිලිහුණොත් මෙවන් දෙයක් කිසි දිනක දකින්න අහන්නට මේ ගම්පියස් වල නොලැබේවි. අපි දන්නවා ආදරණීය දෙමව්පියනි ඔබේ දරුවට අධ්‍යාපනයේ අකුරු ශාස්ත්‍රීය පමණක්ම නෙමෙයි ජීවිතේක වැදගත් වෙන්නේ. ඒ තුල ඒට සමගාමීව තමන්ගේ කුසලතා, දක්ෂතා, ඒ වගේම අපේ ඉතා ඈත අතීතයෙන් පැවතෙන ඒ සිරිත් පිළිත් අපි සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන තමයි මේ නවීන තාක්ෂණයත් එක්ක දියුණු වෙන්නේ. අද මේ තාක්ෂණය ඉහළට පහා ගිහින් මේ තාක්ෂණයේ වැරදි භාවිතයට යොමුලා සරස මේ Facebook එක මේ ෆෝන් එක තමයි මේ හැමදේම හරි හැමදේම වැරදි. ඒ පිළිබඳව අපි පොඩ්ඩක් මතු කරලා දෙමු. මේ ඊට එහා අපේ කාරණා වැඩිහිටියන්ගෙන් අපිට ලබාගත යුතු දැනුම අවවාද ආකර්ෂණ පිළිබඳව. ඒ කියන්නේ දුපිලෙන් තමයි මේ පූජාව අවසන් කරන්න මම